හෙලෝ කොහොමද ළමයි? ඔයාලා හැමෝම ඔමිස් ඩයරි YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට දරන් ආවේ හරිම ලස්සන vlog එකක්. ඉතින් බලන්නකො දිගටම. විහිංගි කියන මගේ යාළුවගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට අපිට එයාලගේ ගෙදර එන්න කියලා ඉන්වයිට් කරා. ඉතින් එයාට gift එකකුත් අරගෙන එයාලා ගෙදර යන ගමන් තමයි අපි දැන් ඉන්නේ. එයාලා ගෙවල් තියෙන්නේ පිළියන්දල. ඉතින් අපි පිළියන්දලට ගියාට පස්සේ එයාලා වෙහිකල් එකෙන් ආව අපිව එක් කරන් යන්න. ඉතින් අපේ විහිංගි ආව අපිව එක් කරගෙන යන්න එයාගේ මල්ලිත් එක්ක. ඉතින් මේ ඉන්නේ අපි. ඔයාලා දන්නවනේ. යා hina වෙන්න. බයි දැන් අපේ අනිත් යාළුවොත් එනකන් අපි හිටියා. එයාලත් අරගෙනම තමයි අපි විහිංගිලා ගෙදර ගියේ. රූපා අපි විහිංගිලා ගෙදරට එනකොටම අපව පිළිගත්ත එයාගේ බව්වා. ඇත්තටම කිව්වොත් මම බල්ලන්ට ආස නිසා මම මේ බල්ලට නම් බය වුණේ නැහැ. ඉතින් අපි දැන් ඉන්නේ විහිංගිලා ගෙදර. බලන්න ඉස්සරහට vlog එකේ මොකද වෙන්නේ කියලා. මොකද විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්ද? ඉබ්බෙක්ගේ ඇඟට හාවිදුනා. අන්න වලට තෑග්ගක් දෙනවා. ඉක්මන් කරන්න. oops. අනේ ආදරේ බලන්න. අනේ අපු උඹ දුන්නේ නැහනේ. නෑව බලන්න. ඒ ඔයාට බලන්න. ඒකත් බලමු. අනේ හලෝ. ඒකට එන්න ඕන තව වචන. දැන් ඉතින් විහිංගිට ලැබුණ gift මොනවද කියලාත් ඔයාලා දැක්කනේ. ඉතින් අපි මේ ආන්ටිගේ රසමරස ටී එක ගේනකන් තමයි මේ කියව ඉන්නේ. ඔයාලා එනකොටම දැක්කේ එයාගේ බල්ලගේ නම ජිමි. ඉතින් ඇත්තටම මෙයා මාරම ෂෝයි. අපි එයත් එක්ක සෙල්ලම් කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඇත්තටම මම මේකට වොයිස් කරන්න ගියාට මං හිතුවා වොයිස් කරනට වඩා මේකේ ඔරිජිනල් වොයිස් එකම තියෙන එක හොඳයි කියලා. මට ඉතින් ළමයි තැනකට ගියාට පස්සේ එක තැනක ඉන්න බෑ. ඉතින් මේ බල්ලත් එක මම දැන් මේ සෙල්ලම් කරනවා නම් තමයි ඉන්නේ.
ඇත්තටම විහිංගි අපි හැමෝටම බරත කරන ඉන්වයිට් කරාට හැමෝම යාළුවන්ට එන්න බැරි වුණා. මොකද ඒක හවස තිබ්බ නිසා යද්දි රෑ වෙන නිසා අනිත් යාළුවන්ට ලේට් වෙනවා කියලා ගෙවල් වල යන්න එයාලට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් අපේ අනිත් යාළුවොත් හිටියේ නම් අපිට තවත් එන්ජොයි කරන්න තිබ්බා. Jimmy. Woohoo. And cute. Huh? Ini monkey ni. Ini me monkey ni. Monkey ni වෙන මිනිස්සෙක් ඉන්නවනේ. Thank you akka. දැන් අක්කට කෙසෙල් ගෙනාවේ? අපේ ලොකු අක්කා මේ අපිට කෙසෙල් බෙදෙනවා. අක්කේ. ඇයි? කඩන්නේ අපේ බිස්කට් ගන්න. ලතාවල් වලගේ ආදාහනේ පෙන්නනවා නේ. කෙසෙල් දෙන්නේ ඇයි? සතු බන්නේ නැද්ද? සතු ටිකක් කියලා පොඩ්ඩක්. ආයෙත් නිවලා ගන්නේ. ඒ වුණත් ඔයාගේ කෝප්පේනේ. එයාට හම්බුනේ කෝප්පේ. හලෝ ලිප්ස්ටික්. ඉතින් දැන් අපි ආන්ටිගේ රස තේක බොන ගමන් තමයි ඉන්නේ. ආන්ටි අපෙන් ඇහුවා තේ දෝනි බීමද කියලා. ඉතින් ඔයාලා දන්නව ඇති ළමයි මම නම් තේ කිව්වොත් මම තේ බොන්න තමයි නිතරම කැමති. ඒක නිසා ආන්ටි අපිට තේ හදලා දුන්නා. බයි කියන් යන්න. ඉතින් බයි කියන්න. බයි. කොහොමද ළමයි? අනේ පේන්නේ. ඔය ඇවිල්ලා යන්න කියලා. අනේ ලක්කි. ඉන්න හලෝ මම බයි. අනේ ලස්සනයි. අනේ ආදරෙන් වදිනවා. මේ තියෙන්නේ මම විහිංගිට ආදරෙන් දුන්නු ගණේෂ්ට විහිංගි වඳින විදිය. ඇත්තටම විහිංගි මට මාරම සතුටුයි ඒ ගැන. බලන්නකෝ. බයි කිය. බයි. නෑ මම නෙමෙයි. මොකද තියෙන්නේ? ඔයයි ඉති කතා කරන්නේ මේ ෆෝන් එක පැත්තේ. හලෝ ෆෝන් තියන් කතා කරන්නේ. විහිංගි අපිට එන්න කිව්වේ ඩිනර් එකට. ඉතින් ආන්ටි ඩිනර් එක රෙඩි කරනකම් අපි ඉතින් මේ කියව හිටියා. ඇත්තටම මේ දෙසැම්බර් 31 ගිය අවුරුද්දේ ඉතින් මේ vlog එක මට ගේන ටිකක් ලේට් උනේ. එක්සෑම් අසයින්මන්ට් එක මට මේක එඩිට් කරන ටයිම් එකක් තිබ්බේ නැහැ. මම මේ vlog එක ගේන ලොකුම හේතුව විහිංගි. මොකද විහිංගි මට රික්වෙස්ට් කරා අපි එදාට vlog එකක් කරමු කියලා. බට් vlog එකක් කරන්න ටයිම් එකක් නැහැ. ඒ තරම් අපි එන්ජොයි කරා ළමයි. කමන්නේ ඉතින් අමතක නොකර ඔයාලටත් ගේන්න වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම එකතු කරගත්තා. තමයි අනේ නෑනේ හලකෝ අර තියෙන හෙලිකොප්ටරයක් හෙලිකොප්ටර් ළමයි මේ ඉන්නේ විහිංගි. ඉතින් එයාලා ගෙදර තමයි අපි ආවේ. හරිම ප්‍රාථමිකයි. ඊට පස්සේ අපිට ආන්ටි අංකලේ අපි කතා කර ඉන්න තැනට බයිට් ගෙනත් දුන්නා. නියම තියනවාද කියලා. නියම තියනවා කරදීනද? මේක රසයි මේක රහ. මේක ගොඩක් රසයි. මේක රහයි. ඔයාලා ගන්න. අපි ඔක්කොම චීස් කරමු. හා ඉන්න. පුරුදු කරගෙන ඉන්න. ඒක තමයි පුරුදු වෙන්න හදන්නේ. ඔන්න හොඳේ බලන්න.
මහදව පොලේ ගැහුවේ කියලා. ඔන්න හොඳේ 1 2 3 පළවෙනි ගියා මේ පැත්තට. වාක බරයි. ටේ 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 ළමයි ඔයාලා බලනවා ඇති අපි මේ මොනවද කරන්න කියලා. අපි TikTok එකක් කරන්න ඩිසයිඩ් කරා. ඉතින් ඒකට ප්‍රැක්ටිස් කරන ගමන් තමයි අපි මේ ඉන්නේ. ඊට පස්සේ අපි විහිංගේ මල්ලේ අපි කට්ටිය එකතු වෙලා සින්දු කිය නැටුවා. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් අපේ පිස්සු වැඩ. මේ ඉන්නේ විහිංගේ මල්ලි. අනේයා හරිම හොඳයි. අපිත් එක්ක සින්දු කියන්නත් ආවා. ඇත්තටම යනම් හරිම හොඳ ළමෙක්. මේ දවස් අපි මාරම විදියට එන්ජොයි කරා. ආල්ට වීඩියෝස් වලින් දැක ගන්න පුළුවන් අපි කොච්චර එන්ජොයි කරනවද කියලා. ඇත්තට මේ දවස නම් මාරම ෆනි. ඇත්තටම කිව්වොත් අපි ඔක්කොටම පිස්සු. මොකද සින්දුවක් ඇහුනොත් නම් වාඩි වෙලා ඉන්න බෑ, නටන්නමයි හිත. ඉතින් විහඟිටයි විහඟිගේ මල්ලිටයි සිං කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම එයාලා දෙන්න මාරම ලස්සනට සිං කරනවා. ඉතින් ඔයාලට පේන්නේ එයාලා සිං කරන විදිය.
කියලා නටලා ඉවර වෙලා අපි දැන් මේ ටිකක් ආයි කියව ඉන්න එක තමයි දැන් මේ කරන්නේ. දැන් ටිකක් රැ වෙලා තියෙන ළමයි අපි 10ට කලින් හොස්ටල් එකටත් යන්න ඕනි. ටික දෙනෙක් හොස්ටල් ටික දෙනෙක් ගෙදර. ඉතින් ඒක නිසා ආන්ටි රෙඩි කරපු ඩිනර් එකක් try කරලා අපිට ඊළඟට යන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ vlog එක මාරම ආසාවෙන් තමයි ළමයි edit කරේ. මොකද මේක අපි හැමෝටම දවසක ලස්සන මතකයක් නේ. ඉතින් මම කලිනුත් කිව්වා අපේ අනිත් යාළුවෝ ටික දෙනාත් හිටියනම් එදා දවස අපිට මාරම ලස්සන මතකයක් වෙනවා තවත්. ඉතින් ස්පෙෂලි ආන්ටි, අංකල්, මල්ලි, එතකොට යාළයි ආච්චි ඒ හැමෝම අපිට හරිම ආදරෙන් තමයි සැලකුවේ. ඉතින් තෑන්ක්ස් විහිංගේ ඔයාලයි ෆැමිලි එකටම. අපි හැමෝම එදා දවස මාරම විදියට එන්ජොයි කරා. බීලා එන්ජොයි කරලා ෆොටෝස් තුත් ගහලා දැන් ඉතින් ළමයි අපි යන්නයි යන්නේ. බයි බයි. ආයෙ දවසක අලුත් vlog එකකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඔයාලා හැමෝම ඉන්න ඕනි. Thanks for watching. Omi's Diary YouTube channel එක subscribe කරන්න.